හෙලෝ වීවර්ස් කොහොමද ඉතින් ඔයාලට හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ Facebook අලුත් page එකට Dream Beyond Borders my new Facebook page. I welcome all of you. ඉතින් අද මගේ first vlog එක විදියට මම ඔයාලට ගේන්න හිතුවා. අපි යොකෝහාමා කොස්මෝ වර්ල්ඩ් එකට ගියපු vlog එකක්. ඉතින් ඒක ඇත්තටම පුදුම ලස්සන තැනක්. මේ විශේෂයෙන් ජපානයේ ඉන්න අය නම් මේ ගැන දන්නවා. මෙන්න මේ ඔයාලට දැන් මේ වීඩියෝ එකේ පේන මේ ෆෙරිස් වීල් ක්ලොක් එක ඇත්තටම ඒක නම් පුදුම එක්ස්පීරියන්ස් එකක්. ඒක එතෙන්ට යන්නම ඕන ඒ ෆීලින් එක ගන්න. ඉතින් ජපානයේ ඉන්න අය නම් ගොඩක් මේ මෙතෙන්ට ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තියෙනවා. හැබැයි දැන් ඔයාලට පේන්නේ අපි වාහනේ පාක් කළා. එතකොට පාකින් වලටත් වෙනම තැන් තියෙනවා. ඉතින් ඒවට ගෙවන්න ඕන වෙනම. ගෙවලා ඉතින් අපි ඔය තියෙන්නේ අපි ෆෙරිස් වීල් එක කොස්මෝ වර්ල්ඩ් එන්ට්‍රන්ස් එක ළඟට ගියපු විදිය. ඉතින් ඇත්තටම පුදුම එක්ස්පීරියන්ස් එකක් ඒක. ඔයාලත් ජපානයට එන්න. මේ අවුරුද්දේ ජපානයට එන්න කවුරු හරි බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඉතින් අනිවාර්යෙන්ම ජපානයට ඔයාලට එන්න. ඔයාලගේ හීනේ හැබෑ වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ජපානයට ඇවිල්ලා ඔයාලා අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මෙන්න මේ යොකෝහාමා කොස්මෝ වර්ල්ඩ් කියන තැන. එතන තමයි මෙන්න මේ ෆෙරිස් වීල් ක්ලොක් එක තියෙන්නේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක හරිම පුදුම එක්ස්පීරියන්ස් එකක්. හැමෝම ඒක ගන්න ජපානයට ඉන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි ඒ වගේම ජපානයට ඇවිල්ලා ඉන්නවා නම් තාම ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම මේක එක්ස්පීරියන්ස් කරන්න. ඉතින් ඔය තියෙන්නේ අපි ඒ ෆෙරිස් වීල් එකේ ඩොංගෝලා එක ඇතුලේ යන පොඩි වීඩියෝ කොටසක්. ඉතින් ඒක උඩටම ගියාම මුළු පළාතක්ම පේනවා. හරිම ලස්සන වීව් එකක් තියෙනවා. යොකෝහාමා සිටි එක මුළු යොකෝහාමා සිටි එකම පේනවා. ඉතින් ජපානයේ යොකෝහාමා කියලා කියන්නේ second largest city එක ජපානයේ තියෙන. ඉතින් මුළු සිටි එකකම වීව් එක අපිට මෙන්න මේ ඩොංගෝලා එක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඩොංගෝලාස් ගොඩාක් තියෙනවා ඔය ෆෙරිස් වීල් එකේ. ඉතින් ඒක වටේට මෙහෙම හරිම හිමින් තමයි යන්නේ. හරිම ස්ලෝලි තමයි ඒක රොටේට් වෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ පල්ලෙහා වීව් එක. මේ මුළු පළාතක්ම පේනවා. හරිම ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ජපානයට මේ අවුරුද්දේ ඔයාලා එන්න හිතාගෙන ඉන්නවා නම් එන්න. ඉතින් අනිවාර්යෙන්ම මෙන්න මේ යොකෝහාමා කොස්මෝ වර්ල්ඩ් ෆෙරිස් වීල් එක්ස්පීරියන්ස් එක ගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන ට්‍රැවල් වීඩියෝ